නියමුවාණන් වන ගරුමනි පිළිගැනීමේ කතාවෙන් අප ඇමැතිම සඳහා මට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරමු. இங்கு வருகை தந்திருக்கும் மதகுரு மற்றும் நண்பர் பிரதி அமைச்சர் மற்றும் குருவிட பிரதேச சபையின் தலைவர், கல்வி அமைச்சின் செயலாளர், குருவிட பிரதேச சபையின் செயலாளர் மற்றும் அபிவிருத்தி கல்வி அமைச்சின் அபிவிருத்தி பிரிவை சார்ந்த பணிப்பாளர், அத்தோடு எமது கோட்டக்கல்வி பணிப்பாளர், எமது பாடசாலையின் பிரதி அதிபர் மற்றும் ஆசிரியர்கள், மாணவர்கள், பெற்றோர்கள், நலன் விரும்பிகள் அனைவருக்கும் எனது மனமார்ந்த நன்றிகள். இந்நாளையொட்டி வருகை தந்தமைக்கு உங்களை அன்புடன் வரவேற்கின்றேன். நான் இந்த நிகழ்வின் சரஸ்வதி பூஜை தொடர்பாக பேசவில்லை. காரணம், மாணவர்கள் உரையில் அதை நிகழ்த்திருக்கின்றார்கள். அதனால் எமது பாடசாலை නියෝජ්‍ය අමාත්‍යතුමා වෙලා ඉන්නවා. මගේ මිත්‍ර සෙක්‍රටරි සදින්නුම ඉන්නවා. අපි ඔක්කොම එක බැජ් එකේ. මට ඇත්තටම සතුටුයි ඉස්සල්ලාම කියන්න ඕනේ ශ්‍රේෂ්ඨේ කකුල තියපු අය. ඇත්තටම සතුටුයි අපෙත් එක්ක ඉන්න එක්කෙනෙක් මේම සොසයිටි එකට සේවයක් කරන්න පුළුවන් විදිහට VIP විදිහට ආරාධනා කරන්න ඇත්තටම සතුටෙන් ආඩම්බරෙන් මම ඔබතුමාව පිළිගන්නවා. ඒ වගේම අපේ කුරුවිට සභාපතිතුමනි ඔබතුමාවත් පිළිගන්නවා. ඒ වගේම පළාත් සභා අපේ සංවර්ධන භාර වැඩ කරන්න අපේ සර් ඔබතුමාටත් කොට්ටාස අධ්‍යක්ෂතුමනි ඔබතුමියට අසල් පාසල් වලින් පැවිදෙන සිටින අපේ විදුල්පතිවරුන්, ඒ වගේම ගුරුවරුන්, ඒ වගේම කීරගල වත්තේ කළමනාකාරතුමා, සහකාර කළමනාකාරතුමා, ඒ වගේම AG ඔෆිස් එකේ ඇවිල්ලා ඉන්න සියලු දෙනාගෙන් අවසරයි. ලේකම්තුමනි, මේක ග්‍රේඩ් 9 වෙනකන් තිබ්බ පාසලක්. මම හිතන්නේ මම කියන්න ඕනේ හේතුව ඔබතුමායි නියෝජ්‍ය ඇමතුමා පළවෙනි වතාවට පෙරමිලා සිටින්නේ. ග්‍රේඩ් 9 වෙනකන් තිබ්බ ස්කෝලේ මම බාර ගන්නකොට ළමයි 92යි. එතකොට ගුරුවරු 6 දෙනා හිටියේ. එතකොට මේක 5 වෙනකන් ඩී ප්‍රොමෝට් කරන්න තමයි මට දුන්නේ. ඊට පස්සේ සායිරයකට යවන්න සායිර විදුල්පතිතුමාත් ආවුරු කරයි කියලා මම හිතනවා. එහෙම තමයි ලෑස්ති කරලා තිබ්බේ. එතකොට මම ඇවිල්ලා බාර අරගෙන මේක බැලුවම ඒ ඩී ප්‍රොමෝට් කරන්නේ. ප්‍රශ්නේ මොකද්ද? කරන්ට් එක නැහැ. STS account එක බ්ලොක් කරලා ප්‍රශ්න ගණන් එහෙම තියෙදි තමයි මේ ඉස්කෝලේ මම බාරගත්තේ. 6 දෙනායි ගුරුවරු. එතකොට මම අඳුනගත්ත ඇනලයිස් කරලා මේකේ ශිෂ්‍යත පාස් වෙලාම නැහැ. අවුරුදු මම ගන්නකොට අවුරුදු 67ක ඉතිහාසයක් තියෙන පාසලක්. එතකොට මට ලොකු අභියෝගයක්. ශිෂ්‍යත පාස් වෙලාම නැහැ. එතකොට තියෙන අවුට්පුට් එක එකයි. ග්‍රේඩ් 5 විතරයි. එතකොට මම ප්‍රාථමික ගුරුවරයෙක් නිසා මට ඒක හැකියාවක් වුණා. පළවෙනි අවුරුද්දම අපි ඒ රිසල්ට්ස් එක දුන්නා දෙමව්පියන්ට. පළවෙනි අවුරුද්දම. එතකොට දෙමව්පිය අපිත් එක්ක එකතු වුණා. නෑ මෙතන වාක් කරි වෙනවා කියලා. ඒකත් එක්ක තමයි දෙමව්පිය අපිත් එක්ක කොට. මගේ පළවෙනි මීටින් එක දෙමව්පිය 12 දෙනා හිටියේ. මගේ මේ ඉස්කෝලේ පළවෙනි මීටින් එකට. ඒ තරම් දුෂ්කරතා මැදින් තමයි මේ ඉස්කෝලේ ගත්තේ. ඊට පස්සේ